ඇත්ත කියන්නේ අපිට වරදින්න හයියෙන් කියන්න පුළුවන්. very good. එදා කිසි කෙනෙක් කියන්නේ ඉන්න එපා ගුරුවරුන්ට වඩා ඔය දරුවෝ දන්නේ නැහැ. ඒකේ විලෝමය ඔයාලට වඩා ගුරුවරු යමක් දන්නවා. ඒකින්ද අපි කියයි මෙන්න මෙහෙම. මං කියයි පුතේ මේ පාඩම අද මොන හරි ගන්නවා කියන්නකෝ. කවදාද මම ගන්නවා කියන්නකෝ. මං කියයි මේක අනිවාර්යෙන් බලාගෙන ඉන්න කියයි ඊළඟ සතියේ. මොකද ඒක කරන්න ඕන. එතකොට ඔයාලගේ හිතේ හැඟීමක් තියෙනවා මේ මිනිහා අනිවාර්යයි කියවේ හේතුවක් ඇතුව. තේරුණාද? ඒක මේ මගේ බුද්ධියට ගෝචර නැහැ කියලා මේ හිතන්න එපා. අන්න ඉතින් එතන ඉඳන් කෙලවෙන්න පටන් ගන්නවා. ඒක ලෙසටම දැන් ඒක ඉවරයක් නැති වෙන්න කෙලවෙනවා. ඒ නිසා මේක ප්‍රධානම දේ විදිහට ඔයාලා මතක තියාගන්න ඕන. මම ඔය කියපු එක ගුරුවරයාගේ වචනට අවනත වෙන්න ඕන. ඇත්ත කියන්නේ අපිට වරදින්න හයියෙන් කියන්න පුළුවන්. very good. එදා කිසි කෙනෙක් කියන්නේ ඉන්න එපා ගුරුවරුන්ට වඩා ඔය දරුවෝ දන්නේ නැහැ. ඒකේ විලෝමය ඔයාලට වඩා ගුරුවරු යමක් දන්නවා. ඒකින්ද අපි කියයි මෙන්න මෙහෙම. මං කියයි පුතේ මේ පාඩම අද මොන හරි ගන්නවා කියන්නකෝ. කවදාද මම ගන්නවා කියන්නකෝ. මං කියයි මේක අනිවාර්යෙන් බලාගෙන ඉන්න කියයි ඊළඟ සතියේ. මොකද ඒක කරන්න ඕන. එතකොට ඔයාලගේ හිතේ හැඟීමක් තියෙනවා මේ මිනිහා අනිවාර්යයි කියවේ හේතුවක් ඇතුව. තේරුණාද? ඒක මේ මගේ බුද්ධියට ගෝචර නැහැ කියලා මේ හිතන්න එපා. අන්න ඉතින් එතන ඉඳන් කෙලවෙන්න පටන් ගන්නවා. ඒක ලෙසටම දැන් ඒක ඉවරයක් නැති වෙන්න කෙලවෙනවා. ඒ නිසා මේක ප්‍රධානම දේ විදිහට ඔයාලා මතක තියාගන්න ඕන. මම ඔය කියපු එක ගුරුවරයාගේ වචනට අවනත වෙන්න ඕන. ඊළඟට කිසිම දැන් ඔය දරුවෝ මෙහෙම මෙන්න මේ ක්‍රයිටීරියාස් ටික බලන්න. ඔයාලට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. ඔයාලට හිතෙන්න පුළුවන්. ඇයි දන්නවද මම මේවා අද මේ කියන්නේ? අද මේවා කිව්වේ නැතුව ඔයාලට කොච්චර මං ඉගැන්නුවත් කලයක් අනිත් පැත්තට හරවලා වතුර දානවා වගේ. ඒ නිසා අපේ දරුවෝ ළඟ තියෙන්න ඕන ඔන්න ඔය කියන ගුණය. ඔයාලා නිකමට හිතන්න ඕන ගුරුවරු කියන දේවල් පිළිගන්න බෑ වගේ හිතුනොත් නිතර හිතන්න ඕන මම වරදින්න පුළුවන් කෙනෙක්. මට වරදිනව නෙමෙයි හිතන්න කියන්නේ. මොකක් කියලාද කියන්නේ? මං වරදින්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මම මේ සර් කියන දේ අහනවා. ඕකනේ අපේ මේ වැඩිහිටි પરම්පරාවට ටිකක් අඩු අම්මලා. අපේ සමහර මිනිස්සු හිතනවානේ අපි මැරෙන්නේ නැහැ කියලා. නේ? මැරෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි මේ එහා ඉඩමෙන් අඩියක් ගන්න ඕන. දොස්තරලා දැකලා නැද්ද? මිනිස්සුන්ට බොහොම ආදරෙන් hina වෙලා කතා කරන දැකලා තියෙනවනේ. මමත් දැකලා තියෙනවා. ආයේ බේත් ගන්න ඕනේ නැහැ. දැක්කත් ඇති hina වුණත් ඇති ලෙඩේ භාගයක් හොඳ වෙනවා. එහෙමයි ඉන්නෝ. තව එවුන් જાතියක් දැකලා නැද්ද? මලබද්දේ වගේ හැදිලා මිනිස්සු එක දැන් මම කතා කරන්නේ මගේ මේ ලංකාවේ සියලුම මෙඩිකල් ෆැකල්ටි වල මගේ ගෝලෙවෝ ඉන්නවා. දොස්තරලා දැකලා තියෙන ඕන තරම්. දොස්තරලා බිහි කරලත් තියෙනවා. මමත් පශු වෛද්‍යවරයෙක්. ඕන්නම් බෙහෙත් දෙනවා. මොනවාරි අසනීපයක් තියෙනවා වගේ දැනුණත් ඉල්ලන්න ඕන. දොස්තරලා දැකලා තියෙන ඕන තරම්. ඒ වුණාට ඔය විදිහට ඔය ලෙඩ්ඩොත් එක්ක මේ මරාගෙන මැරෙන්නම් වගේ බලන් ඉන්නේ උන් ඉන්නේ කතා කරන්නේ නැති hina වෙන්නේ නැති. මගේ පුද්ගලික මතය තමයි මන්ද බුද්ධිකයෝ. මගේ පුද්ගලික මතය මන්ද බුද්ධිකයෝ. එහෙම වෙන්නත් එපා. වෙලා ජීවිතේට මේ සමාජයට යහපතක් කරන්න බෑ පුතා. ඒ නිසා ඔයාලා ළඟ තියෙන්න ඕන ප්‍රසන්න බවක්. දැන් සමහර ළමයින්ගෙන් ප්‍රශ්න අහනකොට අහක බලන්න තමයි උත්තර දෙන්නේ. පණ්ඩිතයි. පොඩි කාලේ අම්මලා දෙකක් දීලා හදලා නැති එකේ ප්‍රශ්නේ. එහෙම නෙමෙයි. ගුරුවරයෙක් දැක්කම ගුරුවරයෙක් දැන් උදේ ඔයාලා දන්නේ සමහරට අම්මලා අපි good morning කියනවා ළමයින්ට. කියලා යනවා යන්නේ. කොහෙන් මේ ලොකුකම් ආවද?
මොනවට ලොකු වෙලාද? ඒව අභිරහස්. good morning එකම හා කියන. එහෙම වෙන්න එපා. එතකොට එහෙනම් අපිට මෙන්න මේවා මුල ඉඳන් කියලා දෙන ගුරුවරු 3 දෙනා කවුරු හෝ මං කියන්නේ මේ ගුරුවරු ළඟට යන්න කියලා දවදරුවන්ට හොඳ තෝරා ගැනීම දෙකක් උදේ තිබ්බනේ. ඒ ගුරුවරු ගැනත් බලන්න. තවත් ඕනනම් ගුරුවරු හොයන්න. මම මේ මගේ වොච් එක ගෙන දෙන්න කියන්නු. මේ ඔයදරු ඕනනම් බයෝ පන්ති වලත් මං නම් කියන්නේ ගිහින් බලන්න. කොතන හොඳම දේ. ගිහිල්ලා බලපුවාම මේකේ වටිනාකම තේරෙනවා. ඒ නිසා ඉක්මනට ආයෙ එන්න. මොකද අපි ඉක්මනට උගන්වනවා අර මගේ හැරුණොත් අපරාධي. කොච්චර කොහි ගියත් අන්තිමට මේකට එන්න වෙනවා. ඔයාලා දන්නවද මගේ පන්ති දෙක තියෙන වෙලාවල්? දැන් 2025 26 සතිය දවස්වල තියෙන. සතිය දවස් වලට මම